ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියක ශූරතාවය දෙවන වරටත් දිනා ගන්නට රාජට් පතිදාර ප්‍රමුඛ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ ගුජරාට් ටයිටන්ස් කඩුළු 5කින් නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පරාජයට පත් කරමින් ක්‍රිකට් ලෝක තොරතුරු ඇසීමට ක්‍රිකට් හයිලයිට් අප සමග එක්වන්න. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු රැකීමට තෝරාගත් රොයල් පිළ ගුජරාට් කණ්ඩායමේ කඩුළු 8ක් බිඳ දමමින් ලකුණු 155කට සීමා කරගත්තා. චැලෙන්ජර්ස් පිළට අභියෝගයක් වූයේ වොෂින්ටන් සුන්දාර පමණයි. ඔහු ලකුණු 50ක් නොදවී රැස් කළේ පන්දු 37කින්. ඉන්පසුව කිසිදු ගුජරාට් ක්‍රීඩකයෙකු ලකුණු 20 පසු කළේ නැහැ. පන්දු යැවීමේදී රොයලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක් රාසික් සලාම් සිදු කළා. ඒ ලකුණු 27කට කඩුළු 3ක් බිඳ දමමින් භුවනේශ්වර සහ හේසලුඩ් අතරේ කඩුළු 2 බැගින් බිඳී ගියා. කුසලානයක් සන්තකයේ තබාගෙන සිය දෙවන කුසලානය වෙනුවෙන් 2026 IPL තරගාවලියේ කැපී පෙනෙන කණ්ඩායම වූ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සිය පිළිතුරු ඉනිම ඇරඹුවා. ගුජරාටයට පන්නා පහර දුන් විරාට් කෝලි ලකුණු 75යි. පන්දුවාර 18ක් නිමවනවට සිය තරගාවලියේ ජය RCB පිළ තහවුරු කරගෙන සිටියා. ඒ කඩුළු 5ක් පමණක් දැවී ඒ අනුව 2026 IPL ශූරයන් වූයේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි. තරගයේ වීරයා විරාට් කෝලි වන විට මෙම තරගාවලියේම වීරයා වූයේ 16 හැවිරිදි සූර්යවංශී.